guys, welcome back to my YouTube channel. ඔන්න මං අද අලුතෙන් වීඩියෝ එකක් ගෙනාවා. මම කලින් ඔයාලට කිව්වා එක දිගට මම වීඩියෝස් දෙනවා කියලා. හැබැයි මගේ ඉස්කෝලේ exams මගේ ඇත්තටම final exams තිබ්බා. ඒ හින්දා මට පොඩ්ඩක් වීඩියෝස් දාන්න එහෙම වුණා. හැබැයි දැන් ඉස්කෝලේත් ඉවරයි, final exams උත් ඉවරයි. ඒ හින්දා මං හිතාගෙන ඉන්නවා එක දිගට වීඩියෝස් දාන්න. ඉතින් අපේ ෆස්ට් ස්ටෙප් එක උනේ තාත්තට කේක් එකක් ගන්න. හැබැයි මම ඔක්කොටම කලින් කියලා ඉන්න ඕනා මේ මුළු vlog එකම එහෙම නැත්නම් මේ මුළු trip එකම last minute තමයි අපි plan කරේ. ඇත්තටම කිව්වොත් අපි යන්න හිටියේ plane එකේ. හැබැයි අපිට යන්න තිබ්බට එන්න tickets හොයාගන්න බැරි වුණා. ඉතින් අපි ඒ හින්දා train එකේ තමයි book කරේ. ඉතින් හිතා ගන්නකො කොච්චර අපි last minute එකේද මේක organize කරේ කියලා. ඉතින් අපි කේක් එකක් අරගෙන ඊට පස්සේ ගියේ කොහෙද කියලා බලමු. හායි අපි දැන් හදිස්සිය යන්නේ කොහෙද කියන බලන්න මේ ගෙදර නෙමෙයි දැන් අපි මල් එකක් ගන්න යනවා මොකද අපි උදේ ඉඳලා මල් එකක් ගන්න ඕන කියලා හිත හිටියා හැබැයි අපිට ගන්න බැරි වුණා. ඉතින් දැන් මේ හදිස්සිය යනවා මල් එකකුත් ගන්න දැන් කේක් එකක් ගත්තා. ඉතින් අපි මල් එකක් ගන්න ආවට පස්සේ හිතපු දෙයක් නෙමෙයි උනේ මොකද අපි ඒගොල්ලන්ට කිව්වා අපි මෙහෙම වෙරෝනා යනවා පැය 4-5ක් යනවා අපි ට්‍රේන් එකේ යන්නේ කියලා. ඉතින් දන්න අය දන්නවා මේ දවස්වල ඉතාලියේ තත්ත්වය කොහොමද කියලා. මාර රස්න. ඉතින් අපිට ෆ්ලවර් එකක් ගෙනියනට වැඩිය එයාලා සජෙස්ට් කරා අපි ප්ලාන්ට් එකක් ගෙනියන්න. හැබැයි අපේ අම්මා එකට ආසොන් නැහැ. ඉතින් අපි ෆ්ලවර් බොකේ එක හිතින් අතෑරියා. ඉතින් ගොඩක් කියලා ඉන්න අරගොල්ලෝ නෑ අපිට කෝල් කරා එන්න කියලා. හැබැයි අපි ආවට ඒගොල්ලෝ නෑ. මෙයාට කන්න ගියා අනිත් ඔක්කොම කේක් කරලා දෙන්න වැඩ කරන දැන් උන්ට ගෙනියන්න ඕන. So අපි කිව්වත් වගේ තාත්තට හොරෙන් මේ ට්‍රිප් එක යන්නේ. ඉතින් අපි අපේ බාප්පලා එක්ක තමයි ගියේ. ඉතින් ඒගොල්ලන්ගේ යාළුවෙක් ආව අපිව ගන්න. ඉතින් එහෙමම අපි නාපොලි සෙන්ට්‍රාල් වලට ආවා. මේ තියෙන මගේ outfit of the day. අපි දැන් මෙතනට ඇවිල්ලා ගොඩක් වෙලා. හැබැයි තාම අපේ ට්‍රේන් එකේ බිනාරි එක දාලා නැහැ. ඉතින් අපි ඇතුළට ගියෙත් නැහැ. මෙතනට වෙලා ඉන්නවා. ඉතින් මම ඔය ප්‍රීවියස් ක්ලිප් එක අරන් ඉවර වෙද්දිම අපේ ට්‍රේන් එකේ බිනාරි එක දැම්මා. ඊට පස්සේ අපි අපේ ජර්නි එක පටන් ගත්තා. ගිය වෙලේ ඉඳලා නෙමෙයි ඇත්තටම ගිහලා චුට්ටක් වෙලාවකට පස්සේ අපිට කන්න දුන්නා. මට නම් ඇත්තටම එකම දේ කාලේ එපා වෙලා හිටියේ. ගයිස් දැන් අපි රෝම වලට ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා කියන්නේ දැන් අපි ඊළඟට බහින්නේ ෆිරෙන්සි වලින්. හරි මෙතන උන සිද්ධිය මම ඔයාලට කියන්න. මම කලින්ම කිව්වනේ මම කිසි දෙයක් දන්නේ නැහැ මේ ට්‍රිප් එක ගැන හරියට. ඉතින් මම ඔතන කියනවානේ අපි ඊළඟට බහින්නේ ෆිරෙන්සි වලින් කියලා. හැබැයි අපි ඇත්තටම බැස්සා. හරිද? හැබැයි අපේ ටිකට් එකේ දාලා තිබ්බේ ඩිරෙක්ට්ලි නාපෝලි ටු වෙරෝනා. ඉතින් අපි ඒක දන්නේ නැතුව බහැලා ඊට පස්සේ අපිට ආයෙ නගින්න වුණා. ඒ කෝච්චියේම ඉක්මනට ඒක යන්න කලින්. ඉතින් මම ඔතන කියන එක ඔයාලා ගොඩක් ගණන් ගන්න එපා. අපේ අක්කලත් කෝල් ගන්නවා. අපේ අක්කට ගොඩක් කිරිසියයි. අපි දැන් වෙරෝනා වලින් බැස්සා. ඉතින් අපි වෙරෝනා වලින් එළියට එද්දි හරියටම වෙලාව 11:00මාරයි. ඉතින් එතනට අපේ බාප්පලාගේ තව යාළුවෝ වගේ ඇවිල්ලා හිටියා. ඒගොල්ලන් එක්ක 11:50 වගේ වෙනකන් කතා කර ඉඳලා 11:55 වගේ වෙද්දි අපේ තාත්තලාගේ ෆ්ලැට් එක ළඟට අපි හරියටම ගියා. ඉතින් පල්ලෙහා ඉඳන් කේක් එක පොඩ්ඩක් ලස්සනට හදාගෙන අපි උඩට ගියා සර්ප්‍රයිස් කරන්න. හැබැයි මට සර්ප්‍රයිස් එක දෙන වෙලේ හරියටම වීඩියෝස් ගන්න බැරි වුණා YouTube එකට දාන්න පුළුවන් විදිහ. මොකද අපි කාටවත් ඉන්ෆෝම් කරන්න නැතුවනේ ගියේ. ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රයිවසි එකකට රෙස්පෙක්ට් කරලා මට පුළුවන් විදිහේ වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. අපි පොඩ්ඩක් වෙලා කතා කර ඉඳලා ගොඩක් රෑ වෙලා තියෙන හින්දා අපි ආව අපේ බාප්පලාට. මේ තියෙන උදේ විව් එක මම නම් මාර මාසයි ගම්බද පැත්තක්. මොකද වෙරෝනා කිව්වට මේ ෆෝරි වෙරෝනා. ඒ කියන්නේ වෙරෝනා වලින් පිට නම මට හරියට මතක නැහැ. මතක විදිහට මොන්ටි. So in the next day අපි දැන් පාදුව චර්ච් එකට යන ගමන් ඉන්නේ. ඒ චර්ච් එකේ විශේෂත්වයක් තමයි ඒකේ අන්තෝනි මුනින්ද්‍රාව වලවලා තියෙනවා.
ඒත් එක්කම තියෙනවා මේ එයාගේ ටාංගික ප්‍රිසර්ව් කරලා තියෙනවා කියලා මම හරියටම දන්නේ නැහැ. මාත් තාම දැනගන්න ගමන් මටත් එක්කී මං අත හිටපු ගෙදර එක්කෙනෙක් අන්තෝනි මුනින්ද්‍රයා පාදුව නගරේ වලලා තිබ්බට එයා ඉපදිලා තියෙන ලිස්බන් නගරේ. ඉතින් අපි ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඒකේ ගොඩාක් ලොකු හාස්කම් තියෙනවා කියලා කියනවා. ඉතින් කලින් කිව්වා වගේ අපි ආවා පාදුව චර්ච් එකට. මම කලින් කිව්වනේ මේ ට්‍රිප් එක අන්තිම මොහොතේ අපි කිසි දෙයක් දන්නේ නැතුව ආවි කියලා. ඉතින් දන්නේ නැතුව ආවා වගේම අපි මුලින්ම ගිහිල්ලා තියෙන වැරදි චර්ච් එකකට. අපේ තාත්තත් ඉතින් පඬිතුකන් කියෝ අපි එක තව නංගි කෙනෙක් ආවා. එයා කිව්වා මේ චර්ච් එක නෙමේ ඉස්සරහ තව එකක් තියෙනවා. ඒක තමයි හරිය කියලා. අහන්න නැතුව ඉතින් ඕකටම ගියා. අපි දැන් පාදුව එන්ට්‍රන්ස් එක හොයාගෙන යන ගමන් හිටියේ. හැබැයි දැන් වෙලාව 12යි. අපිට කෙනෙක් කිව්වා සමහර විට 12ට වහලා ආයි 3යි ගානකට අරිනවා ඇත්තේ කියලා. දැන් අපිට බලන්න ඕන මොකද මම කලින් කිව්වත් වගේ මේ ගමන අර හදිස්සි වෙනුනේ. ඒ හින්දා අපිට කිසි දෙයක් බලා ගන්නත් බැරි වුණා. ගිහලා බලමු. මහලද? අයියෝ. දැන් අපිට ආයෙ යන්න වෙනවා. 12 පස්සේ ආයෙ අරින්නේ නැහැ. අර අතන මොකද? අරින්නෙම නෑලු. මෙතන ඔබල් ගන්න. මම කිව්වා වගේ ගේට් එක වහලා තියෙන්නේ. තව තැනක් හම්බුණා කොහෙ යනවද දන්නේ නැහැ. අපි ගිහලා බලමු. යා. අලුත් තියෙනවා. අපි කලින් ගිය පල්ලිය ඇත්තටම වැරදි පල්ලියක්. වැරදි පල්ලිය කියන්නේ අපිට යන්න ඕන පල්ලියට නෙමෙයි අපි කලින් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි අහගෙන දැන් තමයි හරි පල්ලියට යන්නේ. ඉතින් අපි පාදුව චර්ච් එකට ගිහිල්ලා එන ගමන් අපිට කන්න හිතුණු මොන හරි ලංකාවේ කෑමක්. ඉතින් මං දන්න විදිහට නීපල්සයි වෙරෝනේ බලද්දි වෙරෝනා ලංකාවේ කෑම අඩුයි. හැබැයි අපි තාත්තාලා දන්න රෙස්ටොරන්ට් එකක් මේකේ. ඉතින් කොහොම හරි මෙතනට ආවා. ආවට පස්සේ කෑමත් ගොඩාක් රහයි. හැබැයි unfortunately මට ගොඩාක් අමාරු වුණා. ඉතින් ඒ හින්දා අපි කාප ගමන් ඉක්මනට ආවා. හායි කොහොමද? දැන් ඔයාලා බලන්න ඇති මේ එකපාරටම ලෝකෙ කොහෙටද ආවේ කියලා. මම දැන් ඉන්නේ නාපුවලි වල. මම ඔයාලට කියන්නම් මොකද්ද හරියටම උනේ කියලා. දැන් ඔයාලා දකින්න ඇතිනේ අපි පාදුව පල්ලියට ගියා. ඉතින් මේ පල්ලියට ගිහිල්ලා එද්දි මට හොඳටම අසනීප වුණා. හරිද? ඉතින් අපි ඉතින්ටපු කොහෙවත් ය아가න්න බැරි වුණා. ගාර්දලෑන් ගාර්දලයේ කෙන්නේ පැතිවල අපි පොඩ්ඩක් යන්න හිටියා. හිටවත් යන්න බැරි වුණා. ඉතින් මට vlog එක කරන්න තරම්වත් ශක්තියක් තිබ්බේ නැහැ. අපේ අම්මලා නම් පොඩි තැන් වගේකට ගියා. මට එහෙමවත් ය아가න්න බැරි වුණා. මම දැන් නාපෝලිය ඇවිල්ලා මගේ ඩොකියුමන්ට්ස් වැඩ වගේකට ගියා. ඉතින් ගිහිල්ලාදී අපේ අක්කෝ ලිඳු වැඩේ හදනවා කියලා මට එන්න කිව්වා. ඉතින් මම දැන් අක්කලා ගෙදර ආවා. මම ලිඳු වැඩේ ගන්න ගොඩාක් ආසයි. මම දන්න අය දන්නවා මම කොච්චර ලිඳු වැඩේ වලට ආසයිද කියලා ගණන් ගන්න එපා. අපේ අක්කගේ බබා සිත්‍රාන් දින හැවෙලෙන් මගේ අතේ. මම ඔයාලට පෙන්නන්නම් අපේ අක්කා වගාව කියලා හිතාගෙන ඉන්නේ එයාගේ චූටි පැල ටික. බලන්න මුලින්ම තියෙනවා එයාගේ තක්කාලි පැලේ. මේ තියෙන්නේ ඒක හිතන්න දෙයක් නෑ. ඒක තක්කාලි. හැබැයි මට තියෙන සැකේ මේ තක්කාලිද මිරිස්ද කියලා. අනේ මන්ද අර වට්ටක්කද කොහෙද? කොහොම හරි ඔයාලා දන්නවනේ මොනවද කියලා. මේක නම් මිරිස් පැලේ කියලා මට ෂුවර්. ඊට පස්සේ තව මෙන්න මෙහෙත් මොනවද තියෙනවා. මේ ටික නම් මල් පැල වගේක්. මම ආසම මෙන්න මේකට. අපේ අක්කා තාම දන්නේ නැහැ මගේ අයිඩියා එක. මම මෙන්න මේ වගේන් එක කෑල්ලක් ගෙනියන්න ඉන්නේ ගෙදර මගේ මූනිකා ගන්න. එයා දැනගන්න ඕනේ නැහැ. මම අරගෙන යනවා. අපි එනවා උඩින්දු වඩේ කාලා බලමු රහයිද කියලා.
ඔයයි අපිට වඩේ හදලා දෙන්න හිතුවේ. වාගේ පෙරේත තමයි. හරි හරි ඒව කියන්න එපා. හැබැයි මම රහනයි කියලා හිතුවට උළුඳු වඩේ කියන ඇත්තටම රහට තිබ්බ මොනවුනත් අපි අක්ක 10යි ඒ පැත්තේ මම බොරවට කියන්නේ ගයිස් හිතන්න එපා මොකද මං ආයි ගිහලා ඒගොල්ලන් ගෙදර උළුඳු වඩේ කන්න හිතන්නේ ඉවරයි මේ තියෙන ලෝඩ මිස් එක නම් හදලා ඉවරයි ආවම කාලා දාන්න අපේ අක්ක. ඕක කැම් එකට මොනවද? හරිද? මම හදලා කොහොමද? ඔය දියා හදනේම කොහොමද රහයි දැන් මං කාලා බලන්න. ඉතින් ඊට පස්සේ ආරම්භෙන්නේ අපි රජතුන් කට්ටු එකතු වෙලා පොඩි පික්නික් එකක් ගියා. මේ පික්නික් එක යන්න අම්මා පෙරම්පුරුව තරම් අපි තමයි දන්නේ කිව්වට මම තමයි අපේ ෆ්‍රෙන්ඩ් ගෲප් එකේ සාමාන්‍යයෙන් එළියට යනවා නම් පොඩ්ඩක් අදිමදි කරන්නේ. කොහොම හරි මේ පාර නම් මම එකපයින්ම කැමති වෙනවා මම ආපතනකට යන්නේ. මොකද යෝගා? මේ ඇත්තට මෙතන අයියෝ බෝවා. මම නිකන් කැලේ ආසනාව මොකද අරක ඉන්න ගව පෙන්නන්න. ඉතින් ඔය වගේ මේ බ්ලොග් එකෙත් අවසානයට ඇවිල්ලා තියෙනවා. ඉතින් පාදුවා ගියපු දවසේ ඉඳලා මේ වෙනකන් එක දිගට බලපු ඔයාලට හැබැයි එකම බ්ලොග් එකකින් බලපු ඔයාලට thank you so much. ඉතින් මම කිව්වත් වගේ මම promise වෙනවා ඔයාලට එක දිගට vlogs ගේන්න. ඒ promise වෙන ගමන් next video එකත් එක්ක හම්බෙමු. bye bye.